හයනු හැමෝටම ඉතින් ගොඩක් බලාගෙන ඉන්නේ අප්‍රේල් මාසේ 2026 අප්‍රේල් මාසේ අවුරුදු සමයේ මේ විදිහට ඔයාලට හම්බෙන්නේ මොනවද නොමිලේ හම්බේද රුපියල් 7500ක බඩු මල්ලක් හම්බේද 10000ක හම්බේද ඊට වැඩිය හම්බේද රුපියල් 5000ක හම්බේද නැත්නම් ඔයාලා රුපියල් 5000ක් අතෙන් ගෙවන්න ඕනි ඊට පස්සේ අතෙන් මෙහෙම බඩු ගන්න ඕනේ ඊට පස්සේ රුපියල් 5000ක බඩු එහෙන් ඔයාලට ලබා දෙයිද ඉතින් මොනවද මේක ඇත්ත කතාව මොකද්ද ඒ වගේම ඔයාලට හම්බෙන්නේ කොහොමද මේක කාටද ගන්න පුළුවන් හැකියාව තියෙන හැමෝටම මේක ගන්න පුළුවන් හැකියාව තියෙද ඒ තොරතුරු තමයි අද කතා කරන්නේ ඔයාලට හරියටම තොරතුරු දැනගන්නවා නම් එකම channel එක මගේ channel එක. ඉතින් මගේ channel එකෙන් තමයි මේ විදිහට හරි තොරතුරු හරියටම ඔයාලට දැනගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒක නිසා මේ වීඩියෝ එක පුළුවන් තරම් යාම් share කරන්න. තාමත් ඔයාලා මගේ channel එකට එකතු වෙලා නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකේ කියන විදිහට දැන් එකතු වෙන්න පුළුවන්. channel එකට හරිම තොරතුරු හරියටම දැනගන්න මෙන්න මේ විදිහට ඔයාලා එකතු වෙන්න මෙන්න මේ ඊතලෙ පෙන්න තැනින් ඔයාලට පුළුවන් ටච් කරන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට channel එක එනවා පල්ලා channel එක. ඉතින් මෙන්න මේ විදිහට මේ channel එකට එකතු වෙන්න අස්වසුම හරිම තොරතුරු කියන channel එකට මේ විදිහට channel එකට එකතු වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට එකතුලා මෙන්න මෙතනින් ආපහු bell icon එක ගාමින් ටච් කරන්න. ඊට පස්සේ මෙතන all කියලා තියෙනවා. මෙතන all කියන bell icon එක උඩින් ටච් කරන්න මේ ඊතලෙ පෙන්නන විදිහම. ওই විදිහට ඔයාලට හරියටම channel එකට එකතු වෙන්න පුළුවන්. හරි තොරතුරු හරියටම නරඹන්න. ඔය විදිහට ඔයාලට එකතු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එකතු වුණොත් ඔයාලට මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැනගෙන මේ දේවල් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ වීඩියෝ එක පුළුවන් තරම් යාම් share කරන්න. ඉතින් අනික් කට්ටියත් දැනගන්න. ඉතින් එහෙනම් අපි බලමු අවුරුදු මාසයේ මේ විදිහට කාටද මේ දේවල් හම්බෙන්නේ කොහොමද මේ දේවල් දෙන්නේ. ඉතින් ඔයාලටත් මේක ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙද? ඒ තොරතුරු තමයි අද කතා කරන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ලංකා සතුස හරහා තමයි මේ විදිහට ඔයාලට මේ වගේ දේවල් ලබා දෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා. ඉතින් බලමු අපි මොනවද මේ පාසේ ඒ කියන්නේ මේ අවුරුද්දේ ලබා දෙන්නේ අවුරුද්දට ලබා දෙන්නේ කියලා. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අප්‍රේල් මාසේ මේ 2026 අප්‍රේල් මාසේ මෙන්න මේ වගේ දේවල් තමයි කරලා තියෙන්නේ. කලින් නම් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තිබුණා ගිය අවුරුද්දේ මේ විදිහට ඡන්ද නිසා තමයි මේ විදිහට ඔයාලට ලැබෙන්න තිබුණු බඩු මල්ල මේ විදිහට ලැබුණ නැත්තේ. ඉතින් ඒක නිසා මේ පාර බඩු මල්ලක් විදිහට නෙවෙයි මේක හැමෝටම පොදුවේ ලැබෙන දෙයක් තමයි මෙන්න මේ විදිහට මේක කියලා තියෙන දැනට. ඉස්සරහට සමහරට වෙනස් වෙන්න පුළුවන්. ඉස්සරහට වෙනස් වුණොත් බඩු මල්ලක් හරි දෙනවා කියලා කිව්වොත් මම අනිවාර්යයෙන්ම ඔයාලට තොරතුරු අරගෙන එන්නම්. මේ විදිහට රුපියල් 7500ක බඩු මල්ලක්වත් රුපියල් 10000කවත් රුපියල් 5000ක බඩු මල්ලක්වත් ඒ වගේ රුපියල් 2500ක් ගෙවුවට පස්සේ එහෙන් 2500ක බඩු මල්ලක් දෙනවවත් එහෙම සඳහන් කළා නෑ කොහෙවත් දැනට. ඒක නිසා ඒ වගේ බොරු තොරතුරු වලට රැවටෙන්න එපා. මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේ විදිහට ලබා දෙන්න තීරණය කරලා තියෙන්නේ. මේ පාර වෙනස්ම විදිහකට තමයි මේක වැඩේ කරලා තියෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ 600ක ඒ කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ 600ක ඔයාලට 140 ගානේ ඔන්න මිල අඩු කිරීමක් තියෙනවා. ඉතින් 140ක් මිල අඩු කරලා තියෙනවා. අත්‍යවශ්‍ය බඩු ලංකා සතුට හරහා තමයි මේ මිල ගණන් ඔයාලට අඩු මිලට ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒකේ තමයි අඩු කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා යනවන ලංකා සතුටට ගිහිල්ලා බඩු ගන්න. එහෙම වුණොත් ඔයාලට මේ විදිහට 140ක අඩු කිරීමකින් ඔයාලට බඩු ගන්න පුළුවන් හැකියාව දෙන 140ක් බඩු 600ක් අඩු කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක නිසා ඔයාලට ගන්නවා නම් ඒක හරහා තමයි ගන්න කියලා තියෙන්නේ. ඉතින් රජයෙන් ඒ වගේම 2500කට ඒ කියන්නේ ලංකා සතුට හරහා ඔයාලා 2500කට වැඩිය බඩු ගන්නවා නම් බඩු ගන්න සෑම කෙනෙක්ට හැම කෙනෙක්ටම ඉතින් මේක පොදුවේ හැම කෙනෙක්ටම ඔයාලට මේ විදියට කූපන් පතක් හිමි වෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. තරඟයකට සහභාගී වෙන්න කූපන් පතක්. ඒ කියන්නේ ටිකට් එකක් හම්බ වෙන 2500කට වැඩිය ගන්න සෑම කෙනෙකුටම. ඉතින් පළවෙනි ස්ථානයකට ඔයාලට කාර් එකක් ඒ වගේම දෙවෙනි ස්ථානයකට ඔයාලට යතුරු පැති කීපයක් ඉතින් හම්බ වෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තව ගෙදරට අවශ්‍ය කරන බඩු තුන්වෙනි අවස්ථාවට වගේ ඉතින් ඒ වගේම ස්මාර්ට් ජංගම දුරකථන 100ක් වගේ දේවල් හම්බ වෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ওই දේවල් තමයි ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඔයා 2500කට වැඩිය බඩු ගන්න කෙනෙක් නම් ඉතින් මේ විදිහට ලංකා අස්වස හරහා ඉතින් මේ විදිහට ඔයාලට මේ පහසුකම ලබා ගන්න පුළුවන්. මේ තරඟයට සහභාගී වෙන්න පුළුවන්. සහභාගී වෙලා ඔයාටත් මේ විදිහට ජයග්‍රහණය හිමි කර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ජංගම දුරකථනයක් හරි ඔයාලට ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ස්මාර්ට් ජංගම දුරකථනයක් තමයි දෙනවා කියලා කියන්නේ හොඳ ජංගම දුරකථන. ඉතින් ඔයාලට ඒ 100ක් දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් වලට ඔයාලට ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට මේවට සහභාගී වෙනවා නම් ඉතින් ඔයාලට මේ විදිහට සතුටස හරහා ඇවිත් බඩු ගන්න වෙනවා. ඒ හරහා විතරයි මේ දේවල් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට බඩු මිලත් 600ක බඩු මිල ඒ කියන්නේ බඩු වර්ග 600ක මිල රුපියල් 40කින් අඩු කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට ඔය දේ තමයි රජයෙන් මේ පාර කරලා තියෙන්නේ. ඒක නිසා රජයෙන් දැනට කරලා නැහැ මේ විදිහට බඩු මල්ලක් දෙනවා කියලාවත් 10000ක බඩු මල්ලක් දෙනවා කියලාවත් ඒ වගේම
2500ක් ඔයාලා දාන්න ඕන ගන්න ඕනේ. ඊට පස්සේ 2500ක බඩු මල්ලක් එහෙන් දෙනවා කියලාවත් සඳහන් කරලා නැහැ. මේ විදිහට 2500ක බඩු මල්ලක් කියන්නේ බඩු ගත්තොත් සත්තු සහරා මේ විදිහට තරඟයට සහභාගී වෙන්න පුළුවන්. තරඟයට සහභාගී වෙලා මේ විදිහට තෑගි දිනන්න පුළුවන් කියලා තමයි මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් මේ විදිහට ගන්න. ඉතින් ඒක රජෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා සත්තු සහරා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ගන්නවා නම් බඩු ඒ හරහා කරගෙන මේ විදිහට ඔයාලට කූපන් පතක් දිනා ගන්න මේ විදිහට 2500ක බඩු මල්ලක් අරගෙන. ඉතින් මොනවා හරි තොරතුරක් තිබුණොත් ඊට වැඩිය තොරතුරක් තිබුණොත් මොනවා හරි දැනගන්න ලැබුණොත් අනිවාර්යෙන් මේ විදිහට බඩු මල්ලක් දෙනවා. මේ කට්ටියට හරි බඩු මල්ලක් දෙනවා. අස්වැසුමින් කට්ටියට හරි නැත්නම් මේ විදිහට දුප්පත් ගාණ්ඩයකට හරි නැත්නම් මේ විදිහට හැමෝටම හරි අස්වැසුමේ නිකා නැති අස්වැසුම තෝරන්නේ නැති හැමෝටම හරි කියන්නේ ලංකාවේ පොදුවේ හැමෝටම හරි මේ විදිහට බඩු මල්ලක් දෙනවා කියලා තිබුණොත් අනිවාර්යයෙන්ම තොරතුරක් අරගෙන එන්නම්. තාම එහෙම තොරතුරක් නැහැ කින්ද බොරු තොරතුරු වලට රැවටෙන්න එපා. ඉතින් රැවටලා මටත් කෝල් අරන් තිබුණා ගොඩාක් කට්ටිය මේ විදිහට දෙන්නේ මොනවද දෙන්නේ කියලා. ඒක නිසා ඒ විදිහට රැවටෙන්න එපා. මෙන්න මේ විදිහට තමයි මේ පාර ඔයාලට අවුරුද්දට ලබා දෙන බෝනස් ලබා දෙන්නේ. ඉතින් රජෙන් ලබා දෙන බෝනස් මේ විදිහට සතු හරහා තමයි එකතුලා මේ විදිහට ලබා දෙන්නේ. ඔයාලට මේ දේවල් උත්සව සමයේ කියන්නේ දැන් ඉඳන්ම ඔයාලට මේක ක්‍රියාත්මකයි. දැන් ඉඳන්ම ඔයාලට අද මාර්තු මාස 21 22 ඉතින් ඒක නිසා 21 22 20 ඉඳන්ම ක්‍රියාත්මකයි. ඒ නිසා ඔයාලට මේ දේවල් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක නිසා දැන්ම ඔයාලට මේ බඩු ගන්නවා නම් ඉතින් ඔන්න ඔයාලට සතු හරහා මේ දේවල් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ගිහිල්ලා එන්නම් එහෙනම් ඔයාලට හරි තොරතුරු හරියටම දැනගන්න ඕන. මගේ channel එකට එකතු වෙන්න ඕන. ඉස්සරහටත් මොන හරි තොරතුරක් තියෙනවා නම් දැනගන්න එකතු වෙන්න. මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවෝ ෂෙයා කරන්න. ගිහිල්ලා නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.